ඒ කාලේ ඇත්තටම අපිට ලොකු සේවයක් කරා. ගමේ පාරවල් ටික, පෙරපාසල් ටික, ආදාහනාගාරේ, ඒ වගේම බස් හෝල්ඩ් එකට ගියාම අපිට බස් ස්ටෑන්ඩ් එකේ හරිම අලංකාර පරිසරයක් තිබ්බා. අපතේ සිට මරණය දක්වාම බලාගත්තා කිව්වොත් නිවැරදි. මධ්‍යම ආණ්ඩුවවත් දායක බලතලවත් නොමැති කාලයක ප්‍රාදේශීය සභාව අරගෙන මෙවන් වූ ශාල වැඩ කොටසක් කර ප්‍රාදේශීය සභාවක් විදියට මට කියන්න තියෙන්නේ දැන් අපිට ජනාධිපති කෙනෙක් ඉන්නවා, අපිට මහා ආණ්ඩුවක් තියෙනවා. ඒ තියෙන බලතලත් එක්ක ගමේ ජනතාවගේ වැඩ කොටස කරගන්න ජනාධිපතිගෙන් ලැබෙන ඒ ප්‍රතිලාභ ටික බිම් මට්ටමට ඇවිල්ලා ඒ බිම් මට්ටම දියුණු කරගන්න පුළුවන් මට්ටමට ගේන්න ලංකාවේ ඉන්න ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා සියලුම පළාත් පාලන ආයතන මාලිමා ආණ්ඩුවක් යටතට දෙන්න වංචාවෙන් දූෂණයෙන් තොර වැඩ කොටසක් ගමට බිම් මට්ටමට කරගන්න නම්